උණුසුම් පුවත් ලදසනින් ඔබ වෙතගෙන එන අපගේ YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවුඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර පෙරහැරේදීද නර්තනයේ යෙදීමට අවසර ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර තිබෙනවා. මාතර දිසාපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එම අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මහතා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු පාර්ශවවල සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. අද පැවැත්වෙන පෙරහැරට අතිරේක පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ආරක්ෂාව සඳහා යෙදවීමටද මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර තිබෙනවා. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.